සිරිපා කරුණාව කරන්නේ රත්නපුර ශ්‍රී පලාබද්දල රජමාවත. මම දකින පින්කාරම දේ අපේ අති උතුම් ශ්‍රීපාදස්ථානය. මේ වහින අවාර සිරිපා වගේ වැස්සත් එක්ක සක්‍රිය වුණ දියැලි ටිකක් අයිබෝන් අද මම ඇවිල්ලා ඉන්නේ 2026 අවුරුද්දේ සිරිපා කරුණාව කරන්න. ඉතින් මං අද මේ ඉහළට කරුණා කරමින් ඉන්නේ රත්නපුර ශ්‍රී පලාබද්දල රජමාවතෙන්. එහෙම නැත්නම් අපේ අතීත රජවරු සිරිපා මළුව කරුණා කරපු රජමාවත දිගේ තමයි මම මේ මගේ 2026 අවුරුද්දේ කරුණාව සිද්ධ කරන්නේ. මේ වෙනකොට මම ටිකක් දුර කරුණා කරලා තියෙන්නේ. ඒ වගේම වටේ පරිසරය ගත්තොත් එහෙම අද වැස්සෙන් පිරුණු දවසක්. දැනුත් පොඩ්ඩක් නාලා ඉන්නේ. එහෙනම් අපි යමු මේ සුන්දර මාර්ගයේ ඔස්සේ අපේ උතුම් ශ්‍රීපාදස්ථානයේ දක්වා. මම දැන් ඉන්නේ ශ්‍රී පලාබද්දල රජමහා විහාරේ. ඉතින් මම රත්නපුර පැත්තේ ඉඳලා තමයි මෙතනට ආවේ. එහෙනම් අපි ඔක්කොටම කලින් අපේ සම්ප්‍රදායට ගරු කරලා මඬුරක් එහෙම දාලා සුමන සමන් දිව්‍ය රාජයාගේ ආරක්ෂාවෙන් පිහිටෙන් ගමන අවසන් කරගන්න පුළුවන් වෙන්න කියලා පතලා මේ ගමන එහෙනම් ආරම්භ කරගන්න. මේ ගමනේ සම්පූර්ණ දුර විදිහට ගත්තොත් එහෙම ආසන්නව කිලෝමීටර් 12ක විතර ගමනක් අපිට තියෙනවා. පඩි විදිහට ගත්තොත් එහෙම පඩි 11210ක වගේ ප්‍රමාණයක් පිට ඉහළට කරුණා කරන්න ඕනේ අද අපේ ගමන සම්පූර්ණ කරගන්න. මේ සත්තු කෑ ගහන හඬ ඔය වගේ සද්ද ගොඩක් මැදින් තමයි මේ ලස්සන ගමන යන්න තියෙන්නේ. ඉතින් මම මේ සත්තු කෑ ගහන එක ඔයාලට පොඩ්ඩක් අහන්න දෙන්න. ගමන යන ගමන්
දැන් ටිකකට කලින් එනකොට පහළ පවනැල්ල අම්බලම් වගේම ඉහළ පවනැල්ලට ඇවිල්ලා අඩි විදිහට ගත්තොත් එහෙම අඩි 1224 දී පවනැල්ල පොලිස් මුරපල පහු කරා. ඊළඟට අපිට කොකටිය කන් අම්බලම තමයි මේ උඩට ගියාට පස්සේ බලා ගන්න හම්බ වෙන්නේ. මෙතෙන් ආවට පස්සේ මට මේ පල්හැන් ලස්සනට මේ පහළ ඒ කියන්නේ ශ්‍රී පලාබද්දල මාර්ගයේ පටන් ගත්ත පැත් ලස්සනට බලා ගන්න හම්බ වෙනවා. මම ඔයාලට ඒකත් පෙන්නන්න. මෙහෙම ගමනේ මේ උඩට යනකොට මට ලස්සන දේවල් ටිකක් මතක් වුණා ඔයාලත් එක්ක බෙදා හදාගන්න. ඉතින් අපි දන්නවා සිරිපා ගමන එනකොට අපි එක එක විදිහේ යෙදුම් භාවිතා කරනවා, වචන භාවිතා කරනවා. ඉතින් ඔය වගේ භාවිතා කරන එක වචනයක් තමයි කරුණා කරනවා කියන්නේ. ඉතින් කරුණා කරනවා කියලා කියන්නේ අපි මේ වගේ ශ්‍රීපාද මාර්ගයේ ඔස්සේ ශ්‍රීපාදයේ දක්වා ගමන් කරන එකට නැත්තම් ඉහළට මේ කන්ද තරණය කරන එකට තමයි අපි කරුණා කරනවා කියලා කියන්නේ. ඉතින් ඒ වගේම තව තියෙනවා වචනයක් කෝඩු කියලා. ඉතින් කෝඩු විදිහට ගත්තට පස්සේ කෝඩු වර්ග දෙකක් තියෙනවා. එකක් කිරි කෝඩු, අනිත් එක දඬු කෝඩු. කිරි කෝඩු විදිහට ගත්තොත් එහෙම කිරි කෝඩු කියලා කියන්නේ පළවෙනියට මේ සිරිපා ගමනට එක්වෙන කුඩා දරුවන්ව තමයි කිරි කෝඩු කියලා කියන්නේ. ඒ වගේම දඬු කෝඩු කියලා කියන්නේ මේ සිරිපා ගමනට එකතු වෙන වැඩිහිටි පුද්ගලයන්ට තමයි ඔය දඬු කෝඩු කියන වචනේ භාවිතා කරන්නේ. ඉතින් ඉස්සරහට යනකොට මම ඔය වගේ තව වචන ටිකක් තියෙනවා. ඒ ටිකත් ඔයාලට කියන්නම්. මම අර ඉස්සල් වලට කිව්වනේ වචන ටිකක් මේ සිරිපා ගමනේ අපි භාවිතා කරනවා කියලා. එතකොට තව භාවිතා කරන හැම වචනයක් තමයි සංහිඳේ කියන එක. ඉතින් සංහිඳේ කියලා කියන්නේ ඉතින් එහෙම යනකොට අපි හිතමුකෝ සෙනග වැඩි වෙලාවක තදබදයක් ඇති වෙනවා කියලා මේ පාරේ. එතකොට අපි කියනවා සංහිඳේ හදලා දෙන්න කියලා. ඒ කියන්නේ පාරේ අපිට ඉහළට කරුණා කරන්න නැත්නම් පහළට කරුණා කරන්න අවශ්‍ය කරන ඉඩකඩ වෙන් කරලා දෙන්න කියන එක තමයි අපි සංහිඳේ හදලා දෙන්න කියලා කියන්නේ. ඉතින් ඒ වගේම තවත් වචනයක් තියෙනවා මේ සැහැල්ලුව කියලා. ඉතින් සැහැල්ලුව කියලා කියන්නේ අපි ඔය හිතන තේරුම නෙමෙයි ඒකේ තියෙන්නේ. ඉතින් මගේ අද ගත්තොත් එහෙම සැහැල්ලුව පොඩ්ඩක් බර වැඩි. ඉතින් සැහැල්ලුව කියලා කියන්නේ අපි මේ සිරිපා කරුණාවේ බඩු බාහිර ආදී ඔක්කොම අරගෙන යන අපේ මෙන්න මේ ගමන් මල්ල. ඉතින් අද මගේ ගමනේ නම් සැහැල්ලු පොඩ්ඩක් බර වැඩි. ඉතින් කමක් නැහැ. අපි සමන් දෙවියන්ගේ ආරක්ෂාව ආශිර්වාදය ලබා ගන්න අපේ ගමනාන්තය වෙන සිරිපා මළුව දක්වාම එහෙනම් කරුණා කරමු. තවත් වචන කීපයක් තියෙනවා මම ඒක ඉහළට කරුණා කරන ගමන් ඔයාලට කියන්න. ලස්සන ශබ්ද මාලාවක් එහෙම නැත්නම් සතුන්ගේ ශබ්ද ගණනාවක් අහගෙන තමයි මේ ගමන් කරන්නේ මෙහෙම ඉදිරියට. ඉතින් තවත් අපි මේ ශ්‍රීපාද වන්දනාවේ භාවිතා කරන වචන කීපයක් ඔයාලට කියන්න ඕනේ කියලා හිතුවා. ඔයාලා දන්නවා මේ අපි භාවිතා කරනවා පේ වෙනවා කියලා. ඒ පේ වෙනවා කියලා කියන්නේ අපි මේ ශ්‍රීපාද වන්දනාවේ උඩමළුව දක්වා ගමන් කරන නැත්නම් කරුණා කරන අවස්ථාවේදී අපි සීත ගඟුලට බහැලා ස්නානය කරලා නැත්නම් පිරිසිදු වෙලා ශ්‍රීපාද වන්දනාව කරන්න එක්කෙනෙකුට තමයි පේ වෙනවා කියලා කියන්නේ.
ඒ වගේම නඩේගුරා කියලා කියනවා. ඉතින් නඩේගුරා කියලා කියන්නේ අපි මේ ගමන සංවිධානය කරන නැත්නම් පිරිස එකතු කරගන්න. නැත්නම් නඩේ ප්‍රධානියා. මෙයාට තමයි ඊට පස්සේ තව තියෙනවා ඉරසේවි කියලා. ඉතින් ඉරසේවි කියලා කියන්නේ ඉර උදාව. නැත්නම් නැගෙනහිර පැත්තෙන් ශ්‍රීපාදස්ථානයේ ඉඳලා අපි බලනකොට නැගෙනහිර පැත්තෙන් ඉර උදාව සිද්ධ වෙනකොට තමයි අපි ඉරසේවි කියලා කියන්නේ. දැන් වෙලා විදියට ගත්තොත් එහෙම හවස 4යි. ඉතින් මේ ඉස්සරහෙන් අපිට බලා ගන්න හම්බ වෙන්නේ මට ගමන් කරන්න තියෙන මග. ඒ වගේම මේ පිටිපස්සෙන් බලා ගන්න හම්බ වෙන්නේ මං තරණය කරලා එහෙම නැත්නම් ඉහළට කරුණා කරලා ආපු ගමන් මග. මේ වගේ ලස්සනට බෞද්ධ කොඩි දාලා සරසලා තියෙනවා ඉස්සරහට යනකම්. ඒ වගේම දෙපැත්තේ ගත්තොත් එහෙම මේ සිරිපා අඩවිය එහෙම නැත්නම් මේ සිරිපා වන භූමිය නැත්තම් අබේ භූමිය මේ වගේ සුන්දර ශබ්දවලින් වැහිලා යන අවස්ථාවක තමයි මම මේ ඉහළට කරුණා කරන්නේ. ඉතින් අපි යමු. තව ගොඩක් දුර අපිට මේ ගමන යන්න තියෙනවා. මේ වෙනකොට සිරිපා අඩවියටම මීදුම් බරිත ස්වභාවයක් තමයි බලා ගන්න හම්බ වෙන්නේ. ඉතින් අපේ ගමන් මාර්ගයේ දිගටම මීදුම මේ වගේ ඇවිල්ලා ටිකෙන් ටික මේ පරිසර පද්ධතිය සුදු පාට වලාවල් වලින් වහගන්න විදිහේ ස්වරූපයක් තමයි බලා ගන්න හම්බ වෙන්නේ. ඉතින් ඉස්සරහට ගත්තට පස්සේ තනිකරම සුදු පාටින් මීදුම විතරයි බලා ගන්න හම්බ වෙන්නේ. ඒ වගේම අවට ගැන කතා කරොත් මේ රැහැයියොන්ගේ ඒ වගේම කුරුල්ලොන්ගේ සද්ද එක්ක එහෙම නැත්තම් ඒ සුන්දර ශබ්ද මාලාව ශබ්ද රටා එක්ක තමයි මේ ගමන ඉදිරියට ගමන් කරන්න තියෙන්නේ. ඉතින් අද වැස්ස දවසක ලස්සන හැන්දෑවක තමයි මේ ගමන ඉහළට වැටිලා තියෙන්නේ. අපි යමු මේ සිරිපා කරුණාවේ අවසානය හොයාගෙන. ඔන්න එහෙනම් අපි මේ වෙනකොට ලිහිණි හෙළ අම්බලම ගාවට ඇවිල්ලා තමයි ඉන්නේ. ඉතින් මේ බලා ගන්න හම්බ වෙන්නේ ලිහිණිහෙළ අම්බලම. ඉතින් ලිහිණිහෙළ අම්බලම ගාවින්ම මම අද ඔයාලට ලස්සන දේවල් ටිකක් පෙන්නනවා. ලිහිණිහෙළ අම්බලම ගාවම එහා පැත්තේ මේ ගල්තලාවේ ලස්සන දියඇලි ගොඩක් අපිට බලා ගන්න හම්බ වෙනවා අද වැස්සත් එක්කම. මම ඔයාලට zoom කරලා පෙන්නන්නම් මොන වගේද මේ දියඇලි අපිට බලා ගන්න හම්බ වෙන්නේ කියලා. ඔන්න දැන් ලිහිණිහෙළ අම්බලම පාස් කරලා දැන් මේ ලිහිණිහෙළ ගාවට තමයි ගමන් කරමින් ඉන්නේ. පේනවනේ මේ ලස්සන අඳුරත් එක්ක මීදුමත් එක්ක සිරිපා වන පෙතට හම්බ වෙලා තියෙන গুপ্ত සුන්දරත්වය. ඉතින් මේ තමයි ලිහිණිහෙළ. ඉතින් සමහරු මෙතෙන් ආවට පස්සේ ලිහිණි අක්කේ කියලා කෑ ගහනවා. එහා පැත්තේ අර දියඇලි එහෙම සක්‍රිය වෙලා තිබ්බ ගල්තලාවේ හුළඟ වැදිලා
ආපහු මේ පැත්තට දෝංකාරයක් එන එක තමයි ඕකෙන් සිද්ධ වෙන්නේ. ඉතින් ඒකින්ද තමයි ලිහිණි හෙල කියලා කියන්නේ. ඉතින් මෙතනින් ලිහිණි කියලා කෙනෙක් කනපු කතාවකුත් ඔය කියනවා. ඉතින් අර වගේ විද්‍යාත්මක පැත්තක් තමයි මෙතන ලිහිණි හෙලේ අපිට බලලා ගන්න තියෙන්නේ. මේ වෙනකොට සාමාන්‍යයෙන් පඩි 2800ක් විතර මං ඉහළට කරුණා කරලා ඉන්නේ. ඉතින් මේ ඉස්සරහෙන් පේනවනේ මීදුමත් එක්ක හම්බ වෙලා තියෙන අර වනාන්තරවල තියෙන গুপ্ত සුන්දරත්වය. ඉතින් ඔන්න ඔය গুপ্ত සුන්දරත්වය විඳගෙන තමයි අද ඉස්සරහට ගමන් කරන්න තියෙන්නේ. අපි යමු. මේ අපිට බලාගන්න හම්බ වෙන්නේ ඇරණි මාර්ගයේ තිබ්බ මං සලකුණු. ඉතින් ඔය ගල්තලාව මතින් තමයි අතීතයේ ගියපු මිනිස්සු මේක තරණය කරලා තියෙන්නේ. එහෙම නැත්නම් ශ්‍රී පාදය කරුණා කරලා තියෙන්නේ. ඉතින් මේ යන්නේ අපි අලුතෙන් හදපු මාර්ගයේ ඔස්සේ. දැනට ගත්තොත් එහෙම පඩි 3400 කියන සීමාව තමයි අපි මේ පහු කරගෙන යන්නේ. 11200ක් වගේ අපිට සම්පූර්ණ පඩි ගාන ගත්තොත් එහෙම උඩටම කරුණා කරන්න තියෙනවා. අද මං කිව්වනේ එනකොට නාන්න බලාගෙන තමයි ඉන්න වෙන්නේ කියලා. ඉතින් මේ වහිනවා දැන් තමයි පොඩ්ඩක් පෑවුවේ. ඉතින් වැස්සට දෙමිලා ඉන්නේ. කරන්න දෙයක් නැහැ ඉතින්. මෙහෙම තමයි කරුණා කරන්න තියෙන්නේ. ඉතින් ඒකත් වෙන විදිහේ වයිබ් එකක් තියෙනවා. වැස්සේ තෙමීගෙන සිරිපා නගිනවා කියන්නේ නිකන් අවාර සිරිපා වගේ. කවන්නේ. ඉතින් මෙන්න මේ වගේ උඩට දැන් දාලා තියෙනවා රතු පාට බට මාර්ගයේ දෙපස. ඉතින් උඩට යමු. ඉතින් මගේ බරට බරේ සැහැල්ලුවත් කරේ ගහගෙන තමයි මම මේ කරුණා කරන්නේ. එහෙනම් අපි යමු ඊළඟ අපේ ප්‍රධාන නැවතුම්පොළ හොයාගෙන. පේනවනේ අපි අද මේ පහසුවෙන් මේවා මේ අත්තටවල් අල්ලගෙන ඉහළට කරුණා කරාට අතීත මිනිස්සු මොනතරම් දුකක් ඉඳලාද සිරිපාදේ කරුණා කරන්න. ඉතින් මොන වගේ භක්තියක් තියෙන්නේ නැතිද මෙන්න මේ වගේ කොටපු ගල් උඩින් පවා ගිහිල්ලා උතුම් ශ්‍රීපාදේ කරුණා කරලා ආපහු පහළට කරුණා කරන්න තරම්. මං ඔයාලට සිරිපාද අඩවියේ මේ වැස්සත් එක්ක සක්‍රිය වුණ දියැලි ටිකක් පෙන්නන්නද? මෙන්න තව ඒ කාලේ අත්තටකට භාවිතා කරපු යකඩ කූරක් නැත්නම් යකඩ පොල්ලක් මං හිතන්නේ. මේ පේනවනේ පරණ වෙලා තියෙන්නේ මලකඩ කාලා. ඒ වගේම සාමාන්‍යයෙන් හෙල්ලෙනවා. පොල්ලලා ගලවන්න කරන්න ඕනේ. හැබැයි මේ අතීත කාලේ කියන්නේ මං හිතන්නේ මේ පඩි පෙළවල් හදන්න කලින් භාවිතා කරපු යකඩයක් තමයි ඔය අපිට බලා ගන්න පුළුවන් වෙනවා ඇත්තේ. දැන් මං ඉන්නේ 4300 කියන පඩිය ගාව. ඉතින් පේනවනේ කන්ද උඩට යනවට අමතරව මේ වගේ පහළ බැලුවොත් එහෙම zero visibility. කෙලින්ම මුකුත්ම බලා ගන්න හම්බ වෙන්නේ නැහැ. වැස්සත් එක්ක ආපු මීදුමට පල්ලෙහා සම්පූර්ණයෙන්ම වැහිලා ගිහිල්ලා තියෙනවා තමයි බලා ගන්න හම්බ වෙන්නේ. කෙලින්ම ගත්තොත් දල බෑවුමක් මෙහෙම නැග්ගෙන යන්න ඕනේ. මේ කන්ද ඉවර වෙන තැනට ගියාට පස්සේ සාමාන්‍යයෙන් පඩි 4500ක විතර වගේ ප්‍රමාණයකට අපිට යන්න පුළුවන්. එහෙනම් අපි ඉක්මන් කරගෙන යමු. මොකද දැන් වෙලාව 5:20 විතර වෙලා. සාමාන්‍යයෙන් අද ගමන මම වැඩි ඉක්මනක් කරේ නෑ.
සාමාන්‍යයෙන් මම පටන් ගත්තේ 2:00ට විතර. ඉතින් මේ වෙද්දී පඩි 4300ක් වගේ ප්‍රමාණයක් ඇවිල්ලා තියෙනවා. ලොකු වේගකින් යන්න බලාපොරොත්තු වෙන්නේ අද මේ ගමන විඳින එක තමයි මගේ ප්‍රධානම අභිප්‍රාය වෙන්නේ. ඒකින්ද අපි යමු ඉස්සරහට. ඔය මම පසු කරේ කොඩිය කඩේ. ඉතින් කොඩිය කඩේ ගාව ඉඳලා මේ උඩට යන්න තියෙන පඩි පෙළ දිගේ තමයි ගමන වැටිලා තියෙන්නේ. ඉතින් පේනවනේ ආපහු වතාවක් අපිට මේ සත්තුන්ගේ සද්ද බද්ද අහගෙන ඒ වගේම මීදුමෙන් බරිත වෙච්ච මේ සිරිපාද අඩවිය මැදින් තමයි අපේ ගමන කරන්න තියෙන්නේ. ඉතින් මේ වගේම වැස්ස නම් දැන් ටිකක් ඉවර වෙලා හැබැයි පින්න ගහන ගතියක් තියෙනවා. ඉතින් අපි යමු මේ සද්ද බද්ද මේ මීදුම මේ සියල්ලම මැදින්. අපි මෙතනදී ළඟා වෙනවා කළු ගඟ පුවරුව ගාව. දැන් ගජමන්සල පහුණා. ඉතින් දැන් පොඩි බැස්මක් වගේ තමා තියෙන්නේ මේ වගේ. ඉතින් මේ වෙනකොට අඩි නෙමෙයි පඩි 5400ක් වගේ ප්‍රමාණයකට ඇවිල්ලා තියෙනවා. ඉතින් දැන් නම් පොඩි පහලකට බහින විදිහේ ස්වරූපයක් තමයි තියෙන්නේ. ගමනේ භාගයක වගේ ප්‍රමාණයක් මේ වෙනකොට ඉවර කරලා තමයි මම ඉන්නේ. කුණුදිය පව්වත් අර ඇතින් බලා ගන්න හම්බුන එක මට ඔයාලට පෙන්වන්න බැරි වුණා. මං හිතන විදිහට මට ඇතින් මේ ගස් අස්සෙන් බලා ගන්න හම්බ වෙනවා සිරිපා මළුව. මම පෙන්වන්නම් හරියටම පේන තැනකින් ලස්සන්ට ඔයාලට සිරිපා මළුව මේ මීදුමත් එක්ක මං හිතන්නේ බලා ගන්න හම්බ වෙයි කියලා. බලමු ඉස්සරහට ගිහිල්ලා. අද දවසේ මම දකින පින්කාරම දේ බලන්න තමයි මම දැන් යන්නේ. මම ඔයාලට පෙන්වන්නම් ඒ දර්ශනේ කොච්චර සුන්දරද කියලා. ඔන්න ඉතින් ඔය ඈතින් බලා ගන්න හම්බ වෙන්නේ අපේ අති උතුම් ශ්‍රීපාදස්ථානය. මම හිතුවා මේ වැස්ස වෙලේ එනකොට මේ පඩි 6000 කියන තැනට එනකොට මට ශ්‍රීපාදස්ථානේ බලා ගන්න හම්බ වෙන්නේ නැති වේවි කියලා මේ මීදුම වැස්ස එක්ක. ඒත් මේ ඇස් ඇත්තටම පින්කාර වුණා. මේ අඩි 6000 කියන තැනට එනකොට මේ වගේ ලස්සනට ලයිට් දාලා තියෙන වෙලේක ශ්‍රීපාදස්ථානේ මේ වගේ ලස්සනට බලා ගන්න. ගමනේ ගත්තොත් මේ වෙනකොට හරි අඩක් විතර ඉවරයි. තව භාගයක් විතර තියෙනවා. දැන්ට වෙලාව 6:05යි. ඉතින් මම බලාපොරොත්තු වෙනවා සාමාන්‍යයෙන් රාය 9 වගේ වෙද්දි ඔය පේන ශ්‍රීපාද උඩමළුවට ළඟා වෙන්න. ඒ වගේම ශ්‍රීපාද උඩමළුවට කරුණා කරන්න. ඉතින් ඊටු ටිකත් මෙහෙමම සමන් දෙවියන්ගේ
ආරක්ෂාව පතාගෙන ඉහළට කරුණා කරමු. අපි ධර්ම රාජගලට පිවිසෙන ගමන් තමයි තියෙන්නේ. ඉතින් මෙතනින් උඩ තමයි ධර්ම රාජගල තියෙන්නේ. මේක ගැන ගත්තොත් එහෙම කතා වගේම ජනප්‍රවාද දෙකක් තියෙනවා. පළවෙනි කතාව තමයි බුදුන් වහන්සේ විසින් ශ්‍රී පාද පද්මය මේ ශ්‍රී පාද මුදුනේ තැන්පත් කරන්න එනකොට සමන් දෙවියන්ට වගේම යක්ෂ නාග දේව වගේ කියන කුලවල හිටපු ඒ සියලුම දෙනාට ධර්මයේ දේශනා කරා කියලා මෙන්න මේ ධර්ම රාජගලේ ඉඳලා අන්න ඒක නිසා මේකට ධර්ම රාජගල කියනවා කියලා එක කතාවක් තියෙනවා. තව කතාවක් තියෙනවා. ඒක තමයි මේ ගල තරණය කරන්න අමාරු නිසා ධර්ම රාජ කියලා හඳුන්වන කෙනෙක් මේ ගලේ මේ විදිහට පඩි කොටප එකත් එක්ක කොටලා දීප එකත් එක්ක මේකට ධර්ම රාජ කියන නම වැටුණා කියලා කතාවක් තියෙනවා. ඔන්න ඔය විදිහට තමයි කතා දෙක තියෙන්නේ. ඉතින් මම මේ ඉහළට කරුණා කරන ගමන්ම ලස්සන සන්සෙට් එකක් අපිට බලා ගන්න හම්බ වෙනවා. ඉතින් ඔය විදිහට ඒ වගේම කුණුදිය පවුව තමයි ඔය උසට උසේ අපිට බලා ගන්න හම්බ වෙන්නේ. ඉතින් ගමනේ තව අඩක් විතර යන්න තියෙනවා. කලින් නම් ගෝල්ඩන් සන්සෙට් එකක් තමයි බලා ගන්න හම්බුනේ. දැන් නම් ඉර අවරට ගිහින් ඉවරයි. ඉතින් ඔහොම අපි ඉහළට කරුණා කරමු. මේ පඩි නැත්තම් මේ අත්වාරු අල්ලගෙන එහෙනම් අපි යමු. මෙන්න මේ විදිහට තමයි ධර්ම රාජගල මුදුනට අපිට දේවල් බලා ගන්න හම්බ වෙන්නේ. ඔන්න අතනින් අපිට කුණුදිය පර්වතය බලා ගන්න හම්බ වෙනවා. ඒ වගේ තමයි කුණුදිය පර්වතය බලා ගන්න හම්බ වෙන්නේ. ඉහළට කරුණා කරන ගමන් තමයි ඉන්නේ. ඔයාලට ඇහෙනවද?
මේ ඇහෙන සද්ද ටික. එක පැත්තකින් ගෙම්බෝ ටික කෑ ගහනවා, රැහැයියෝ කෑ ගහනවා. ඊට පස්සේ තවත් මම නම දන්නේ නැහැ කුරුල්ලෙක් කෑ ගහනවා. ඉතින් ඔය වගේ ලස්සන සද්ද ටිකක් අහගෙන මේ පිනිබාන වෙලාවක තමයි මේ ඉහළට කරුණා කරගෙන ඉන්නේ. ඉතින් දැන් ගමනේ ලොකු කොටසක් අවසන් වෙලා තියෙනවා. ඔන්න එහෙනම් අද ගමනේ අපි මේ ළඟා වෙලා ඉන්නේ සීත ගඟුල ගාවට. ඉතින් ওই පහලින් ගලාගෙන යන්නේ සීත ගඟුල. සීත ගඟුල කියලා කිව්වට පස්සේ අපි අද මේ ඉන්නේ ශ්‍රී පලාබද්දල එහෙම නැත්නම් රජමාවත හරහා. ඉතින් රජමාවතට එන සීත ගඟුල තමයි ওই විදිහට පහලට ගලාගෙන යන්නේ. ඉතින් අපි යමු සීත ගඟුලෙන් එහා පැත්තට. අපි කලින් සීත ගඟුලනේ පහු කරගෙන ආවේ. දැන් අපිට ඊළඟට හම්බ වෙනවා මේ මාර්ගය යනකොට හීන් ගඟුල. ඉතින් හීන් ගඟුල තමයි අපි මේ විදිහට පහු කරගෙන මේ යන්නේ. ඉතින් මේ හීන් ගඟුල ගැන කියනවා නම් එහෙම අපිට බලා ගන්න හම්බ වෙනවා මෙතනින්ම ඉහළින් ශ්‍රීපාද මළුව. ඉතින් ඔයාලට කියන්න තියෙන තවත් එක කාරණාවක් තමයි ඒ කාලේ මේ හීන් ගඟුලෙන් තමයි ශ්‍රීපාද උඩමළුවට ජලය අරගෙන තියෙන්නේ. ඒ කාලේ ප්‍රධාන ජල පෝෂක ප්‍රදේශයක් වෙලා තිබුණේ ශ්‍රීපාද උඩමළුවට මෙන්න මේ හීන් ගඟුල ආශ්‍රිත ප්‍රදේශ. එහෙනම් අපි මේ හීන් ගඟුලත් පහු කරගෙන ඔහොමම උඩට ඇදෙමු. ඔන්න මම මේ පැත්තෙන් තමයි ඇවිදගෙන කරුණා කරගෙන ඉහළට ආවේ. ඉතින් මට මේ පැත්තෙන් මෙහෙම බලා ගන්න හම්බ වෙනවා සිරිපා මළුව. ඉතින් දැන් නම් මකර තොරණ හරියට මං ලං වෙලා තමයි ඉන්නේ. තව පොඩි දුරක් ගියාට පස්සේ මකර තොරණ තියෙන තැනට මට ළඟා වෙන්න පුළුවන්. ඉතින් දැන් පොඩි විවේකයක් ගන්න ඕනේ. එක දිගටම ආපු එක විතරයි කරේ. ඉතින් අපි බලමු තව පොඩ්ඩක් ඉස්සරහට ගිහලා මොකද කරන්න කියලා. මම ඉස්සල්ලා ආපු ගමන මම හැරමිටිපාන අම්බලමේ නැවතුණා. ඊට පස්සේ මේ උඩට කරුණා කරන එක අප පටන් ගන්නෙ දැන් වෙලාව පාන්දර 2යි. ඉතින් ඔතනින්ම හැරමිටිපාන ආපන ශාලාවේ රොටියක් කාලා ප්ලේන් ටිකක් බීලා දැන් ඉතින් ආපහු ඉහළට කරුණා කරන ගමන පටන් ගන්නවා. ඉතින් හැරමිටිපාන අම්බලම ගාවින් තව පොඩ්ඩක් අපි පහළට එනකොට අපිට උඩමළුව එහෙම ලස්සනට ලයිට් දාලා තිනවා බලා ගන්න හම්බ වෙනවා. ඊට පස්සේ තමයි අපිට කුරුවිට රත්න මාර්ගයයි රත්නපුර පලාබද්දල රජමාවතයි එකතු වෙන ගල්වන් ගෙඩිය අම්බලම හම්බ වෙන්නේ. ඉතින් පිටෙන් යමු. ඊට පස්සේ අපිට තව පොඩි දුරයි මේ ගමන යන්න තියෙන්නේ. ඉතින් අපිට හම්බ වෙන මකර තොරණ අපි මේ වෙනකොට පහු කරලි ඉවරයි. ඉතින් මෙතන තියෙනවා බුදුමැදුර. ඉතින් ওই බුදුමැදුරත් එක්කම අපි උඩ පැත්ත බැලුවොත් එහෙම අපිට අර කහ පාටට බලා ගන්න හම්බ වෙන්නේ සිරිපා මළුවේ තියෙන ආලෝක පහන් ටික.
ඉතින් අපි යමු උඩටම කරුණා කරගෙන. ඔන්න දැන් සාමාන්‍ය දුරක් මං උඩට ඇවිල්ලා ඉන්නේ. සාමාන්‍යයෙන් මං හිතන්නේ පඩි 1000කට විතර එහා මම උඩට එන්නේදී. ඉතින් ඔය ලයිට් දාලා අපිට බලා ගන්න හම්බ වෙන්නේ මං කලින් හිටපු ඇරමින්ටි පාන අම්බලම ඒ හරිය ප්‍රදේශේ. ගුඩ් මෝර්නිං. මං ඉස්සල්ලා පාන්දර 2ට ගමන පටන් අරගෙන ඉන්න හැදුවනේ හැරමිනි පාන අම්බලම ඉඳලා. දැන් ඉඳලා මෑල්ල මල කඳුර හරියට එනකොට හයියෙන් වහින්න ගත්තා. ඉතින් ඒකත් එක්ක උඩමළුවට යන එක වැස්සින්ද අතෑරලා දාලා මං දැන් ඒ වෙලේ නැවතුණා මේ අපිට මේ ගමනේ හම්බෙන අන්තිම අම්බලම වෙන ආඩිය මලතැන්න අම්බලම. දැන් වෙලාව පාන්දර 5යි. අපහු ඉහලට කරුණා කරන්න තමයි යන්නේ. දැන්න වැස්ස පායලා තියෙන්නේ. මං හිතන්නේ අද අපිට බලාගන්න පුළුවන් වෙයි කියලා ඉරසේවයක්. කමන්නේ ඒත් අපි යමු. තව පොඩි දුරක් තමයි තියෙන්නේ. පැයකින් පැය භාගකින් වගේ උඩට කරුණා කරන්න පුළුවන්. එහෙනම් යමු. එහෙනම් නැවතත් ගමන අඩියමලතැන් අම්බලම ඉඳලා සිරිපා මුදුන දක්වා කරුණා කරන්න තමයි දැන් ලැහැත්තියකින් අපි යමු. දැන් මෙතනින් ටිකක් උඩ ගියාට පස්සේ මට ඔයාලට තව ලස්සන දෙයක් පෙන්වන්නත් තියෙනවා. යම් කොහොම පිට බලා ගන්න හම්බ වෙනවා හැටන් පාරට යන්න පුළුවන් ෂෝට් කට් එක. දුර විදිහට ගත්තොත් එහෙම මීටර් 600ක් වගේ තමයි එහා පැත්තට තියෙන්නේ. හැටන් පාරේ කට්ටිය වැඩි වෙලාවට, ඒ කියන්නේ සංහිඳේ වැඩි වෙලාවට එහෙම එන්න පුළුවන් කෙටිම මාර්ගයක් තමයි ඔන්න ඔය මාර්ගය. ඉතින් දැන් අපි ආපහු ඉහළට මෙන්න මේ මාර්ගය දිගේ කරුණා කරගෙන යමු. ඔය ඇතින් අපිට බලාගන්න හම්බ වෙන්නේ කොළඹ නගරේ. තව පොඩ්ඩක් දකුණු පැත්තට වෙන්න බලාගන්න අපිට හම්බ වෙනවා කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ. හොඳ පැහැදිලි අහසක් තියෙන හැම දවසකම රෑ වෙනකොට අපිට මේ වගේ කොළඹ නගරය වගේම ඔය කටුනායක ගුවන් තොටුපළ පැත්ත හොඳටම බලාගන්න පුළුවන්. එහෙනම් දැන් පය ඉක්මන් කරගන්න ඕනේ. තව පොඩි වෙලාවයි ඉර සේවයට තියෙන්නේ. ඉතින් ඊට කලින් මං උඩමළුවට ළඟා වෙන්න ඕනේ හින්දා අපි ඉක්මන් කරලා අපේ මේ වන්දනාව ඉහළට කරුණා කරගමු.
මේ පේන විදිහට තමයි මගේ මේ වන්දනාව කරපු දවසේ මට ඉරසේවය බලාගන්න හම්බ වුණේ. තාමත්ම සුන්දර ආලෝකමත් ඉරසේවයක් මට අද දවසේ මේ විදිහට බලාගන්න හම්බ වුණා. අපි එහෙනම් අද දවසේ ගමන නිමා කරගන්න සිරිපාමලුවෙන් පහලට කරුණා කරන්න ගමු. ඒත්වා මෙතනින් නවතින්න එපා. මොකද තවත් ලස්සන දේවල් ගොඩක් පෙන්වන්න යන ගමනක ආරම්භයක් තමයි මේ විදිහට මම මේ පටන් ගන්න යන්නේ. ඉතින් පොඩ්ඩක් ඉවසලා ඒ දේවල් ඔක්කොම ටික බලන්න කියලාත් මම ඔයාලට ආරාධනා කරනවා.
ඉතින් අද ගමන හිතුවේ හැටන් අල්ලතන්නේ පාර දිගේ ගිහිල්ලා ගමන අවසන් කරයි කියලානේ. නෑ. අද තවත් අලුත් අත්දැකීමක් ගන්න තමයි මේ යන්නේ. ඉතින් දැන් මේ යන්නේ සඳගල තැන්න රාජමලේ පාර හරහා. කලින් දවසක් මතක ඇති අපි ඉහළට කරුණා කරා මේ පාර දිගේ. අද උඩමළු ඉඳලා පහළට කරුණා කරන්න තමයි අද ගමන යන්නේ. ඉතින් යමු. දැන් පොඩි දුරක් ආවා. තව පොඩ්ඩ දුරක් ගියාට පස්සේ අපිට සඳගල තැන්නට යන්න පුළුවන් වෙයි. ඔන්න ඒ පාර සඳගල තැන්න මේ වනගත මාර්ගයටත් හීන් සීරුවට මීදුමක් අල්ලන ගමන් තමයි තියෙන්නේ මේ ගස් අතරින්. ඉතින් ඒ වගේම චූටි සත්තු කෑ ගහන සද්ද තියෙනවා. උදේ පාන්දර හින්දා ඒ සද්දත් අහගෙන අපි ඉස්සරහට යමු. ඔය තමයි මම පහලට කරුණා කරගෙන ආපු පාර. ඉතින් මෙහෙම ඇවිල්ලා මේ තමයි මන් දැන් සඳගල තැන්න දක්වා යන්න ඕන මාර්ගය. ඉතින් මම හිතන විදිහට තව පොඩි දුරයි මට මතක විදිහට තියෙන්නේ සඳගල තැන්න ගාවට. අපි යමු. හැබැයි මම හිතන්නේ ආපහු ශ්‍රීපාද මළුව ලස්සනට බලා ගන්න හම්බ වෙයි කියලා. හැබැයි ටික වෙලාවක ඉඳලා හරි බලමු. ආපු එකේ ශ්‍රීපාද මළුව ආපහු පාරක් බලාගෙන යන්න.
මම මේ වෙද්දි සඳගල තැන්න දක්වාම ආවා. පැය භාගයක් වගේ මෙතන රැඳිලා හිටියත් මීදුමනං ගලන එකේ අඩුවක් පාඩුවක් බලාගන්න හම්බ වෙන්නෙම නැහැ. ඔන්න ඔය කාරණාව හින්දා අපි අද සඳගල තැන්න ඉඳලා සිරිපා මළුව දැක බලා ගන්න එක පසෙකට තියලා අපි පහලට කරුණා කරමු. ඊයේ දවසේ අපි මේ පටන් ගත්ත ගමන සම්පූර්ණ කරලා අවසන් කරගන්න. ඔන්න දැන් මේ වෙනකොට ගත්තට පස්සේ ශ්‍රීපාදේ ඉඳලා සඳගල තැන්ල මාර්ගය හරහා රාජමලයට එන පාරේ මම මේ ගමන් කරමින් ඉන්නේ අවසාන අන්තේ. එහෙම නැත්නම් අවසාන භාගය තමයි මේ ගමන් කරමින් ඉන්නේ. එහෙම නැත්නම් අනිත් අතට ගත්තොත් එහෙම රාජමලයේ ඉඳලා සඳගල තැන්න හරහා ශ්‍රීපාද එය දක්වා යන ගමනේ ඒ අන්තේ පටන් ගන්න හරිය තමයි මම මේ වෙනකොට ඇවිදගෙන යන්නේ. සාමාන්‍යයෙන් මම උඩමළු ඉඳලා ගත්තට පස්සේ පැය දෙකකින් වගේ මේ පහළට එනකන් කරුණා කරන්න අවස්ථාව හම්බ වුණා. ඉතින් තව පොඩ්ඩ දුරක් ගියාට පස්සේ අපිට ශ්‍රීපාද වන අඩවිය ගැන සඳහන් කරපු ඒ ෆොරස්ට් එකේ බෝඩ් එක ගාවට යන්න පුළුවන්. ඔන්න එහෙනම් ඉස්සරහෙන් අපිට බලාගන්න හම්බ වෙනවා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් මේ සිරිපා අඩවියට ඇතුල් වෙන සංඥාව නැත්තම් මග සලකුණ ලකුණු කරලා තියෙන බෝඩ් එක. මේ අපිට ඉස්සරහෙන් බලාගන්න හම්බ වෙන වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ බෝඩ් එක ගාවට ආවට පස්සේ අපිට හිතෙන්නේ අපිට දැන් මේ සමනල අඩවියෙන් නික්මලා යන්න වෙලාව උදා වෙලා කියලා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපි අපේ අද ගමන අවසන් කරේ. ඉතින් ඔය එක්කම මේ ඔයාලට පෙන්වන්න ඕන ඔන්න ඔතන තියෙන පල්ලෙහා ෆිෂින් හට්. ඉතින් ඔය ෆිෂින් හට් ගාවට ගිහිල්ලා ඔතනින් අපිට දිගටම ගියොත් එහෙම අග්ගලා 12 හරහා ගිහිල්ලා ශ්‍රීපාද මළුව කරුණා කරන්න පුළුවන්. ඉතින් එහෙනම් අපිට අපේ අද ගමන වැටිලා තියෙන්නේ මෙන්න මේ මාර්ගය ඔස්සේ රාජමලේ ගමට යන එකත් එක්ක. එහෙනම් අපි දිගටම යමු රාජමලේ ගම දක්වා.
ඔන්න එහෙනම් ඊයේ දවසේ ගත්තට පස්සේ ශ්‍රී පලාබද්දල මාර්ගයේ දිගේ ඉහළට කරුණා කරලා ඊට පස්සේ අද දවසේ ගත්තට පස්සේ මේ රාජමලේ සඳගල තැන්න මාර්ගය ඔස්සේ පහළට කරුණා කරලා මම දැන් මේ ඉන්නේ මේ සුන්දරම සුන්දර මීදුමෙන් වැහුණ පරිසරයක් බලාගන්න පුළුවන් වෙන රාජමලේ ගමේ. ඉතින් රාජමලේ ගමේ ඉඳලා මස්කෙලියට ගිහිල්ලා තමයි අද මම මගේ ගමන අවසන් කරන්නේ. ඉතින් එහෙනම් අද වීඩියෝ එක මම මෙතනින් නවත්තනවා. ආපහු මේ වගේ සුන්දර ගමනාන්තයකින් හම්බෙනකන් ඔයාලා හැමෝටම ජය වේවා.